දවස් 30ක් ඔයා සීනි කන්නේ නැතුව හිටියොත් ඔයාගේ ශරීරයට මොකද වෙන්නේ? ඔයාගේ මූණේ වෙනසක් වෙනවද? ඔයාගේ බඩේ වෙනසක් වෙනවද? සීනි කන්න තියෙන ක්‍රේවිං එක වෙනස් වෙනවද? සෝෂල් මීඩියා එකේ විවිධාකාර වීඩියෝස් ගොඩාක් මේ ගැන තියෙනවා. අද අපි ඇත්තටම බලමු ඔයාගේ ශරීරයට මොකද වෙන්නේ කියලා. ඔයා දවස් 30ක් සීනි කෑවේ නැත්තම්. මම ડોક્ટર නර්මදා. පළවෙනියට මතක තියාගන්න ඕනේ මෙතනදී මම නවත්තන්න කියන්නේ සීනි තියෙන හැම ආහාරයක්ම නෙමෙයි. ගයිඩ්ලයින්ස් වලට අනුව, ඒ කියන්නේ මාර්ගෝපදේශ වලට අනුව ඔයා ගොඩක් අවධානය යොමු කරන්න ඕනේ. ෆ්‍රී ෂුගර්, එහෙම නැත්නම් අපි කියනවා ඇඩඩ් ෂුගර් කියලා. අන්න ඒවට. මොනවද මේ ඇඩඩ් ෂුගර්? එහෙම නැත්නම් ෆ්‍රී ෂුගර් කියලා කියන්නේ? ඔයා තේ එකක් බොනකොට, කොෆි එකක් බොනකොට ඔයා ගොඩක් වෙලාවට සීනි පාවිච්චි කරනවානේ. ඒ විතරක් නෙමෙයි. සොෆ්ට් ඩ්‍රින්ක්ස් වලදී, මොනවා හරි පළතුරු බීම වලදී මේ වගේ දේවල් වලට රස වැඩි වෙන්න සීනි එකතු කරගන්නවා. අන්න ඒව තමයි ඇඩඩ් ෂුගර් කියලා කියන්නේ. එතකොට අර පළතුරු වල තියෙන සීනි සහ ඊළඟට කිරි වල තියෙන ස්වභාවිකවම තියෙන සීනි මේ කියන ඇඩඩ් ෂුගර් වලට ගන්නෙ නැහැ. ඔයා සීනි අඩු කළා. පළවෙනි දවස් කිහිපෙදී ඔයාට නිකන් සීනි නැතුව ඉන්න බැරි වෙනවා. ඔයාට නිතරම ඔයාගේ මොලෙන් සංඥා කරන සීනි ටිකක් මොන හරි කන්න කියලා. හැබැයි මේක හැමෝටම එක වගේ නෑ. ඔයා හිතන්නේ ඔයා සාමාන්‍ය මට්ටමේ සීනි පරිභෝජනය කරපු කෙනෙක්. එහෙම කෙනෙකුට මේ තත්ත්වය එච්චර බලපතල නොවෙන්න පුළුවන්. නමුත් ගොඩාක් සීනි පාවිච්චි කරපු කෙනෙකුට නම් මෙන්න මේ තත්ත්වය ගොඩක් බරපතල වෙන්න පුළුවන්. එයාට සෑහෙන්න සීනි කෑමේ ආශාව ඇති වෙන්න පුළුවන්. හැබැයි මේක දිගටම තියෙන්නේ නැහැ. මේක දවස් 2-3ක් තියලා නිකම්ම හරියනවා. මෙන්න මේ දවස් කීපය අල්ලන් ඉන්න එක තමයි ලොකුම වැඩේ. ඊළඟට කෙනෙක් අහයි මං දිගටම සීනි නවත්තන් හිටියොත් ක්‍රේවිං එක, ඒ කියන්නේ සීනි කන්න තියෙන ආසාව අඩු වෙනව නේද කියලා. පළවෙනි දේ තමයි ඔයා සීනි දාපු බීම. එතකොට චොක්ලට්, කේක් වගේ දේවල් නවත්තලා පළතුරු, එළවලු, ප්‍රෝටීන බහුල ආහාර ගන්නකොට ඔයාගේ ඕවරෝල් ඩයට් එක හොඳ වෙනවා. ඒත් එක්කම ඔයාට කාලයක් යනකොට මේ සීනි වලට තියෙන ආශාව ටික ටික අඩු වෙන්න බලනවා. ඔයා හොඳ ආහාර තෝරගන්න බලනවා. හැබැයි මේක දවස් මෙච්චර ගානකින් ඔයාගේ ක්‍රේවිංස් අඩු වෙනවා කියලා කියන්න බෑ. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඊට ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නේ බඩ අඩු වෙනවද කියන එක. ඔයා නිකමට හිතන්න ඔයා සීනි අඩු කරානේ. දැන් ඔයා කේක් කන්නේ නැහැ, ඩෙසර්ට් මොනවත් කන්නේ නැහැ, පැණි බීම බොන්නේ නැහැ. මේ හින්දා ඔයාව සනස ගන්න වෙන කෑම වර්ග ගොඩාක් ගන්නවා. ඔයා හිතනවා ප්‍රෝටීන් ගොඩාක් ගන්නවා. ඔයා ගන්න අනිත් ආහාර ඔක්කොම ලොකු ප්‍රමාණ වලින් ගන්නවා. ඔයා තේරුම් ගන්න ඕනේ දේ තමයි ඔයා සීනි වලින් යම්කිසි ප්‍රමාණයක් කැලරීස් ඔයාගේ ඇඟට එකතු කරගත්තනේ. ඒ වගේම ප්‍රමාණයක් අර ආහාර වලින්වත් කැලරීස් එකතු කරගත්තොත් ඔයාට සීනි අඩු කරපු ඒ ප්‍රතිඵලය ලබා ගන්න බැරි වෙනවා. ටෝටල් කැලරි ඉන්ටේක් එක තියෙනවනේ. කියන්නේ කැලරීස් විදිහට අපේ ඇඟට ලැබෙන ප්‍රමාණය තමයි අපි අඩු කරගන්න ඕනේ. සීනි අඩු කරන එකෙන් අපිට මේ කැලරි ඉන්ටේක් එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. හැබැයි අනිත් ආහාර ගන්න එකත් සාමාන්‍ය ගාණ වෙන්න ඕනේ. සීනි අඩු කරා කියලා අනිත් ඒවා වැඩියෙන් කාලා හරියන්නේ නැහැ. ඒ නිසා ඔයා සීනි නැවත්තන හින්දා මේ කැලරි ඉන්ටේක් එක අඩු වෙන නිසා සහ අනිත් කෑම බැලන්ස් එකේ අරන් යන හින්දා ඔයාගේ ඇඟට සැලකිය යුතු ප්‍රමාණයක බඩ අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඔයාගේ ඇඟට සෑහෙන ලොකු සැහැල්ලුවකුත් දැනෙන්න ගන්නවා. හැබැයි මේකත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ වගේම ඔයාගේ ශරීරයේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය අඩු වෙනවා වගේම ඔයාගේ ඕවරෝල් ඩයට් එකේ තියෙන අර ක්වොලිටි එක තියෙන්නේ අන්න ඒකත් එන්න වැඩි වෙනවා. හැබැයි ඔයා ඩයබටික් තියෙන, ඒ කියන්නේ සීනි තියෙන කෙනෙක් නම් සහ ඒකට ඉන්සියුලින් සහ සීනි අඩු කරන බෙහෙත් ගන්නවා නම් මේ චැලෙන්ජ් එක ඔයා කරන්න යන්න එපා වෛද්‍ය උපදෙස් නැතුව. ඔයා දන්නවද මේ සීනි අඩු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල අතරින් හොඳම ප්‍රතිඵල දෙනවා කියලා එවිඩන්ස් සාක්ෂි තියෙන දත්වලට. දත්වල කුහර ඇතිවීම, ඒ වගේම දත් දිරායම් වගේ දේවල් ගොඩකට මේ සීනි නැවතීම කියන එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ගයිඩ්ලයින්ස් වල නිර්දේශ කරන්නේ ඔයාට දවසකට අවශ්‍ය එනර්ජි ඉන්ටේක් එකකින් 10%කටත් වඩා අඩුවෙන් මේ ෆ්‍රී ෂුගර් එහෙම නැත්නම් ඇඩඩ් ෂුගර් තියාගන්න කියලා. හැබැයි ඒක ඔයා 5%කටත් අඩුවෙන් නම් ඇඩඩ් ෂුගර් යූස් කරන්නේ ඒක සෑහෙන්න හොඳයි. හැබැයි මෙහෙමයි. අර Facebook එකේ සමහර වීඩියෝස් වල තියෙනවා වගේ දවස් 7න් මේක වෙනවා, දවස් 14න් මේක වෙනවා. ඒ වගේ ටයිම්ලයින් එකක් හැමෝටම එක වගේ කියන්න බෑ. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඉතින් දවස් 30ක් මම කොහොමද සීනි කට් කරනවා කියන චැලෙන්ජ් එකට වඩා හොඳම චැලෙන්ජ් එක තමයි ඔයා දවස ගානේ ගන්න ෆ්‍රී ෂුගර් එහෙම නැත්නම් ඇඩඩ් ෂුගර් ප්‍රමාණය අඩු කරන එක. ඔයා නිකමට හිතන්නේ තේ එකකට, කොෆි එකකට සීනි දාලා බොනවට වඩා ඒකේ තියෙන අර පියෝ රසේ තේ එක විදිහට, කොෆි එක විදිහට ඒ රසයෙන් පියෝ විදිහට බොන එක තමයි හොඳම. එතකොට තමයි ඔයාට ඇත්තම රසය ඒ වගේ දැනෙන්නේ. එහෙනම් පළවෙනි චැලෙන්ජ් එක තමයි මේ අද ඉඳන් මේ මොහොතේ ඉඳන් ඔයාලට දවස් 30ක් යනකම් මේ ඇඩඩ් ෂුගර්, ෆ්‍රී ෂුගර් ගන්න බෑ කියන එක. ඉතින් ඔයාට මේ චැලෙන්ජ් එක බාර ගන්න පුළුවන් නම් පුළුවන් කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ අපි ෂුගර් කට් කරනවද නැද්ද කියලා පස්සේ බලමු. මුලින් මේ චැලෙන්ජ් එක ඔයා බාර ගන්න. ඒක වලට ලොකු ස්ට්‍රෙස් එකකුත් නැහැ. ඔයාට අනිවාර්යයෙන්ම මේ දවස් 30 එක කරන්න පුළුවන්.